අද නම් දරුවත් එක්ක ගොඩාක්ම අසරණ දවසක් තමයි මගේ ජීවිතේ. අහගන්නකෝ මගේ කතාව. ඔන්න ඔයාලා දන්නවනේ මගේ හස්බන්ඩ් ටිකක් අසනීපෙන් තමයි ඉන්නේ. ඉතින් එයාට මේ වකුගඩු වල මේ ගල් තියනවා කියලා තමයි මේ ડોක්ටර්ස්ලා කියන්නේ. ඉතින් එයා මේ කළුබෝවිල හොස්පිටල් එකෙන් තමයි බෙහෙත් ගන්නෙ. ඉතින් හස්බන්ඩ් මේ අද අපේ ගෙදර, ඒ කියන්නේ නිවාඩුවට ගෙදර ආපු දවස ඉතින් එයාගේ බෙහෙතුත් ඉවර වෙලා තිබුණේ. මේ අපි උදේ කිව්වා චුට්ටක් මේ මගේ බඩ රිදෙනවා, මේ අපි පොඩ්ඩක් බෙහෙත් ටිකක් ගන්න මේ ෆර්නින් එකට යමුද කියලා ඇහුවා මං. ඊට පස්සේ බිනිදක් විදිහට තමන්ගේ මහත්තයා කියන්නේ මහත්තයාට අසනීපයි කිව්වම මොනතරම් කලබල වෙනවද කියලා ඕනම බිරිඳකට ඒක තේරෙනවනේ. ඉතින් මමත් ඒ වගේ තමයි. මම ටිකක් කලබල වුණා. මොකද මේ හස්බන්ඩ් කියන්නේ මගේ මුළු ජීවිතේමනේ. ඉතින් ඒ නිසා මම ටිකක් කලබල වුණා. ඊට පස්සේ ත්‍රිවිල් එකට කතා කරලා මං හස්බන්ඩ්ත් එක්කන් මගේ චූටි බබත් එක්කන් තමයි මේ යන්න පිටත් උනේ. ඒ ගියේ මේ බෙහෙත් ටිකක් ගන්න කියලා හිතාගෙන. ඉතින් මේ ළඟ හොස්පිටල් එකට ගියේ නෑ. මොකද ඒ හොස්පිටල් එකේ පහසුකම් අඩුයි. මේ ඒ නිසා මේ බදුල්ලේ හොස්පිටල් එකට යන්න තීරණය කරා මම. මොකද හස්බන්ඩ් ඒ කියන්නේ වකුගඩු වල ගල් තියෙන අසනීපෙන් ඉන්න නිසා මට හිතුණා බදුල්ලේ හොස්පිටල් එකට ගියා නම් අපිට බෙහෙත් ටිකක් අරන් එන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ නොහිතූ විදිහට බෙහෙත් ගන්න ගියාට පස්සේ එයා ඇඩ්මිට් කරා. මොකද මෙයාගේ අපි පරීක්ෂණ වගේක් කරන්න ඕන එහෙම කියලා මේ මුස්ලිම් ડોක්ටර් කෙනෙක් තමයි හිටියේ. ඒ ડોක්ටර් මේ ඒ කියන්නේ චිට් එකක් ලියලා දුන්නා. මෙයා කියන්නේ ඇඩ්මිට් කරන්න. මෙයා එක කාමරේට එක්කන් යන්න මෙයා ඇඩ්මිට් කරන්න ඕන කියලා. ඉතින් මම ඒ වෙලාවේ කොච්චර කලබල වුණාද කියනවනම්, මොකද මගේ දරුවත් චූටි දරුවත් එක්කනේ මං ගියේ. ඉතින් ඒ වෙලාවට මං තනියෙන්, කියන්නේ හස්බන්ඩ් ඇඩ්මිට් කරනවා කියනකොට මට මොන තරම් දුකක් වේදනාවක් ඒ වෙලාවේ දැනුණාද. ඉතින් ඒ වගේම තමයි දරුවත් හිටියානේ. මං තනියෙන් නම් මොනවා හරි කරගන්න පුළුවන්. දරුවත් ඔක්කේ වඩාගෙන මං හැබැයි හොඳ වෙලාවට එයාට හස්බන්ඩ්ට වෙනම ඇඳුම් ටිකක් මේ බෑග් එකට පැක් කරගෙන ගියේ. හදිසියෙවත් මේ උවමනා වුණොත් කියලා මට හිතුණ නිසා මං එහෙම පැක් කරගෙන ගියා. ඉතින් ඊට පස්සේ ඔන්න හස්බන්ඩ් මේ ඇඩ්මිට් කරා වෝඩ් එකේ. කියන්න දුකම කාරණාව තමයි වෝඩ් එකේ ඇඩ්මිට් කරාට හස්බන්ඩ්ට ඉඳගන්න අඩුම තරමේ පුටුවක්වත් තිබුණේ නැහැ. ඒ තරම් සෙනග. මට හිතුණා අනේ මේ යන කට්ටිය මොනවට ඇඩ්මිට් කරගන්නවද මන් දන්නේ නැහැ. බෙහෙත් ටිකක් දීලා කියන්නේ අමාරුම අසාධ්‍යම ඒ තත්ත්වෙන් ගියෙත් නෑනේ. සාමාන්‍යයෙන් අපි බෙහෙත් ටිකක් ගන්න තමයි ගියේ. ඒත් ඉතින් ඒ ડોක්ටර් මේ ඇඩ්මිට් කරා. ඊට පස්සේ කියන්නේ වාඩි වෙන්නවත් පුටුවක්වත් නැතුව පැය ගාණක් එතන කියන්නේ ඇඩ්මිට් කරන්න ගිහමුත් පැය ගාණක් එතන හිටගෙන ඉන්න වුණා. මම දරුවත් අරගෙන සෑහෙන අපහසුතාවයකටපත් වුණා. ඊට පස්සේ එක මිස් කෙනෙක් කිව්වා අම්මා ඔයා එළියෙන් ඉන්න දරුවත් තියාගෙන වෝඩ් එකේ ඉන්න එපා. මොකද විස බීජ තියනවා එහෙමයි කියලා ඒ මිස්සුත් මට කිව්වා. ඒත් ඉතින් දැන් හස්බන්ඩ් නම් කවුරුත් නැහනේ. මොකද ලෙඩා වෙනම තැනක තියලා ඒ මිස්ලා අපේ විස්තර අරන් මේව පුරවන්න ඕන නිසා මට එතන ඉන්නම වුණා. ඊට පස්සේ කොහොම හරි කරලා ඔන්න හස්බන්ඩ් වෝඩ් එකේ නතර කරා. වෝඩ් එකේ නතර කරාට පස්සේ හොඳම කාරණාව තමයි ඊට පස්සේ දැන් අපි ගේට්ටුවෙන් එළියට આવොත් අපිට ඇතුළට යන්න තියෙන්නේ ආය හවස 4ට විතර. අපි සාමාන්‍යයෙන් ගෙදරින් ගියේ උදේ 9ට විතර. බදුල්ලට යද්දි කොහොමත් 11ට විතර තමයි ඇඩ්මිට් කරේ. ඊට පස්සේ මං එළියට આવුත් මට ආය යන්න වෙන්නේ හවස 4න් පස්සේනේ. මං ඒ නිසා කරපු වැඩේ මගේ බබත් තියාගෙන මම OPD එකේ හිටියා පැය ගාණක්. මොකද බබත් නිදාගත්තා හැම. මොකද එළියට આવුත් ආය යන්න බෑනේ. ඒ නිසා මම OPD එකට වෙලා එහෙම වාඩි වෙලා හිටියා. ඇත්තටම අපේ ජීවිතේ කියන්නේ අපිට මොන ප්‍රශ්නද තියෙන්නේ කියලා මට ඒ වෙලාවේ හිතුණා. මොකද මිනිසුන්ට හැදෙන ලෙඩ රෝග ඒ කියන්නේ ලෙඩ රෝගات එක්ක මිනිස්සු කොයිතරම්නම් හොස්පිටල් වලට එනවද කියලා මට හිතුණා. මොකද අම්මලා දරුවෝ අරන් අඬාගෙන එනවා. ඒ වගේම තමයි
ඇක්සිඩන්ට් වෙච්ච කට්ටිය එනවා තුවාල ලේ පිරාගෙන ඒ වගේ අත්දැකීමක් අම්මෝ මගේ ජීවිතේට එදා තමයි දැක්කේ. ඇත්තටම මට හිතුණා අපිට මොන ප්‍රශ්නද තියෙන්නේ මිනිස්සුන්ට බලන්නකෝ තියෙන කරදර කියලා. ඇත්තටම මගේ හිතට මාරම හයියක් ආවා එදා නම් මේ දුකක් වගේම. ඒ කියන්නේ හස්බන්ඩ් ඒ කියන්නේ හදිසියෙම කියන්නේ නතර කරපු එකට ගොඩාක් දුකයි. ඒ වගේම තමයි මාව මාර විදියට ශක්තිමත් වුණා ඒ ලැබපු අත්දැකීම් එක්ක. ඇත්තටම තව දෙයක් කියන්න ඕන තමයි මේ ඔයාලගේ කවුරු හරි කෙනෙක් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්නවා නම් අනිවාර්යයෙන් මෙයා බලන්න. ඔයාට යන්න පුළුවන් දවසට 3 පාරද ඒ 3 පාරම යන්න. මොකද හොස්පිටල් එක කෙනෙක් ඇඩ්මිට් කරාම එයා ගොඩාක් අසරණ වෙනවා. මොකද එයාට ඕන දේවල් අපි කියන්නේ සපයලා දෙන්න ඕන. මොකද එයාලට එළියට එන්න දෙන්නේ නැහනේ. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම බලන්න යන්න. මොකද ගොඩාක් තාත්තලා මම දැක්කා මේ කියන්නේ කෑමවත් ඒ කියන්නේ ගෙදරින් කවුරුත් බලන්න යන්නෙත් නැහැ. මේ ඒගොල්ලෝ ගොඩාක් අසරණ වෙලා ඉන්නවා. ඒ නිසා මතක් කරනවා මම මේ අදහසරණ වුණා වගේ ඔයගොල්ලන්ට නම් කවදාවත් වෙන්න එපා. මොකද මේක හදිස්සියේ වුණ දෙයක් නේ. කියන්නේ හස්බන්ඩ් ඇඩ්මිට් කරාට මේ ඊට පස්සේ ටික වෙලාවකින් කිව්වා මෙයාගේ ටිකට් කපනවා කියලා. ඊට පස්සේ හස්බන්ඩ් කෝල් කරා මට ටිකට් කපනවා කියලා. හැබැයි ටිකට් නම් කැපුවේ නෑ. දවස් 2-3ක් එහෙම තියාගෙන ඉඳලා තමයි මේ ටිකට් කැපුවේ. ඒත් කිසිම පරීක්ෂණයක්වත් එහෙම මොකුත් කරලා තිබුණෙත් නෑ. නිකාම් බොරුවට තියාගත්ත විතරයි. ඇත්තටම මේ ඔයාලට කියන්න ඕන උනේ ඔයගොල්ලොත් කියන්නේ බිරිඳක් විදිහට ගොඩාක් ශක්තිමත් වෙන්න මං වගේ කඩා වැටෙන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා.